යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට ආශිර්වාදමත් දවසක් කියා ආශිර්වාද කරනවා. අද දවසේ වචනය දෙස අපි බලන්න යනවා. ශක්තිමත් ධෛර්යමත් සිටීමටද පිය නොවීමටද නොකැළඹීමටද මා නුඹට අනකලා නොවේද? මන්ද නුඹ යන සෑම තැනකම ඔබේ දෙවියන් සමිදානන් වහන්සේ ඔබ සමග වැඩ සිටින සේක කියලා යොෂුවා 1:9 අපට උපදෙස් දෙනවා. මේ වෙලාවේදී දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යොෂුවා යන සෑම තැනකම උන්වහන්සේ යොෂුවා සමග ඉන්නවා කියලා. එසේ උන්වහන්සේ පොරොන්දු වෙන්නේ යොෂුවාට ශක්තිමත් ධෛර්යමත් නැගිටීම තුළයි. ඔබ මුහුණ දෙන්නා වූ ප්‍රශ්නය, ගැටලුව, වාතාවරණය කුමක්ද කියා මම දන්නේ නැහැ. ඔබ යන අමාරුකම ඔබ විතරයි දන්නේ. හැබැයි දේව වචනය අපිට මොකද්ද මේ උදෑසන පවසන්නේ? දේව වචනය අපට උපදෙස් දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපි හැම වෙලාවෙම ශක්තිමත් සිටීම ඉතාම වැදගත් කාරණාවක් කියලා. දෙවියන් වහන්සේ ඒක අපිට උපදේශයකටත් වඩා ආඥාවක් හැටියට තමයි අපිට ඒක පවසන්නේ. ඉතින් මේ ආඥාව අපේ ජීවිතය තුළ අපි ක්‍රියාත්මක කරන විට අපි යන සෑම තැනකම දෙවියන් වහන්සේ අපි සමග සිටිනවා කියලා උන්වහන්සේ අපිට පොරොන්දු වෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, මේ වචනයට අනුව අපි අද දවසේ ශක්තිමත් වෙමු, ධෛර්යමත් වෙමු. දෙවියන් වහන්සේ ඔබ සමග අනිවාර්යයෙන්ම සිටීවි. අපි යාඥා කරමු. ස්වාමිනී, අද දවසේදී ඔබ වහන්සේට යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් මොනෑම ප්‍රශ්නයක්, වාතාවරණයක්, සිදුවීමක් නිසා යමෙක් දුර්වලව වැටි සිටිනවාද, ඔවුන්ට එම ප්‍රශ්නවලින් ඒ වාතාවරණයන්ගෙන් එළියට එන්න ශක්තිය ලබා දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේ ඔවුන් සමග සිටින්න යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතර ඔබ අපේ YouTube channel එක subscribe කර නැත්නම් එය subscribe කර මේ වීඩියෝ ඔබ දන්න අය අතරේ share කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ සැමට ජේසුස් පිටයි.